WMP දැන් බලාගෙන හිටිය ඇති අපිත් දැන් කෑම කමු. එන්න මොනවද තියෙන්නේ? මොනවද ඉතින් කන්න දෙයක් තමයි. බලමු මොනවද තියෙන්නේ. ලසඤ්ඤා. එතකොට ලසඤ්ඤා මේකත් ලසඤ්ඤා. බලමු අනිත් එක ඇත්තට මේකත් ලසඤ්ඤා. මං කල්පනා කරලා බැලුවා. පස්සේ මට කල්පනා වුණා මොන වුණත් තෝයින් ලසඤ්ඤා තමයි හොඳේ. මගෙන් අහන්නේවත් නැතුව කවුද මේකට ලසඤ්ඤා විතරක් පෙරෙන්නේ? ලක්ෂණි බැලි මගේ හැටි බැලි ඒ පදවල විරුද්ධ පදේ තමයි ඔයාට හරියන්නේ. මොකද කියන්නේ? මං කිව්වේ දෙබොරුද? බලන්න කොච්චර ලස්සනයිද මං. ඔයා වගේ කැත නෑ මං. මොකද්ද ඔය කිව්වේ? මම කිව්වේද? මේ ඉන්නේ ගොඩක් හුරතල් හුරුබුටි මම. මේ ඉන්නේ කැත ඔයා. අයියෝ මේ ලෝනා අයියෝ මොකද කරන්නේ? මේ අල්ලන්නේ මම එන්න කැතරක් ගොඩක් මාවේ ලවනවා. අයියෝ කොහොම හරි ගාෆිල් ඔයාගේ කෑම එක නම් දාගන්න අමතක කළා නෑ හොඩි. මම පස්සේ අල්ලගන්නම්කෝ. දැන් බලමුකෝ ඉතින් මට මොනවද කන්න තියෙන්නේ කියලා. මට නම් හිතෙන්නේ මහාචාර්ය වනසා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලෝකෙ වටින්ම මේ සම්මේලනයට ආපු හැමෝම මම ඉතාමත් ඉහළින් පිළිගන්නවා. එහෙනම් දැන් කියන්න බලන්න ඔයාලගෙන් කාටද මේ ලෝකෙ පාලනය කරන්න ඕනේ කියලා කියන්න. බොහොම හොඳයි. එහෙනම් මෙන්න තියෙනවා ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න අවශ්‍යම දේ. මගේ අලුත් නිර්මාණය. මේ ස්කෝප්ෙන් ඔයගොල්ලෝ හිතනවට වැඩිය ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ අලුත්ම සොයාගැනීමෙන් පුළුවන් එක පුද්ගලයෙක්ගේ ආත්මය තවත් කෙනෙකුත් එක්ක මාරු කරන්න. මම එක වැඩ කරට ඇටි වලගේ ඇස් පන අපිටම පෙන්නන්න. මේ ඉන්නේ අවාසනාවන්ත ඔත්තුකාරයා. එතකොට අර ඉන්නේ ගෙම්බි. දැන් ඕගොල්ලන්ටම බලාගන්න පුළුවන් මේගොල්ලන්ගේ චරිත මාරු වෙන්නේ කොහොමද කියලා. අනේ පව් අසරණේ. මට නම් හිතෙන්නේ එයාව හතුරන්ට අහු වෙලාද කොහෙද? කොහොම හරි කරලා එයාව බේර ගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ටම පේනව නේද චරිත මාරු කරන ලේසතුවක් කොට තියෙන බලය. මේකෙන් පුළුවන් අපිට ලෝකෙ අල්ල ගන්න. දැන් ඉතින් අපිට මේ දෙන්නගෙන් වැඩක් නෑ. ඔයා දන්නවද ගාෆිල්? ඔයාට කවදාවත් මංගගේ හුරතල් වෙන්න බෑ. මට ඔයා වගේ වෙන්න ඕනේ නෑ නේද? මම ඔරිජිනල් පූෂෙක්. ඔන්න ඉන්නවා අපිට මේ තුවක්කුව අත්හදා බලන්න පුළුවන් දෙන්නේ. බලන්න මං කොච්චර ලස්සන හැඩකාර පූෂෙක්ද කියලා. මං වගේ තව පූෂෝ ඉන්නවද මේ සමාජයේ? ලසඤ්ඤා එරිම ලස්සන. සල්ලි රත්තරන් ක්‍රෙඩිට් කාඩ් ඕන දෙකින් මේකට ගෙවන්න පුළුවන්. විශේෂයක් නෑ මං ඕන දෙයක් ගන්නවා. මට ඕන එකෙන් දෙකක්. එකකින් ලෝකෙට වැඩේ දෙනවා. එතකොට අනිකෙන් මගේ ළඟ ඉඳන් දිවතකින් කතා කරන හැමෝම ගැරන්ටි කරලා දානවා. ඔයා නම් හොඳටම කරන්නයි යන්නේ.
මේ මහාචාර්යවරයාගෙන් ලෝකෙ බේරගන්න සිද්ධ වෙන්නේ මට තමයි. මේකට කාගේ හරි උදව් ඕනේ. මට අර පොඩි පූසාව පෙන්වන්න බෑ. හැම තිස්සෙම ලෝකෙම ඉන්න ලස්සන පූසා මං ඉන්නේ. මම තමයි මේ ලෝකෙ ලස්සනම පුරුෂයා. මේ බලන්න. මගේ මූණ කොච්චර ලස්සනද, මගේ ඇඟ බලන්න. මගේ නියපොත්තු බලන්න. කොච්චර ලස්සන පුරුෂෙක්ද. මොකද්ද? ඔයත් හරියට නෝමෝ වගේනේ කතා කරන්නේ. මම මොකද දීක වගේ රඟපාන්නේ? මම තමයි ලස්සනම පුරුෂයා. මම ලස්සන පුරුෂයෙක්. මොකද? මම පුරුෂයා. අයියෝ මොකද වෙලා තියෙන්නේ මට මේ අයියෝ මට මොකද විලාසයක් වෙලා නෝමු මොන කරදරයක්ද මන් දන්නේ මේ. ඇයි මොකද? හලෝ අපි දෙන්න මාරු වෙලා තියෙන්නේ තේරෙන්නේ නැද්ද? පිස්සු තඩි පූසා. මගෙන් බේරෙන්න හිතුවම මදි නෝමෝ. මොකද මේ කරන්නේ? මේ අහන්න ප්‍රොෆෙසර් එක පාරක් ඒගොල්ලන්ගේ චටේ මාරු කරලා පස්සේ ආයෙමත් ඒගොල්ලන්ගේ හිටපු තත්ත්වෙනව පත් කරන්න පුළුවන්ද? මං හිතන්නේ බැරි වෙන එකක් නෑ. අපි උත්සාහ කරලා බලමු. මට ඕනේ නෝමෝ වෙලා ඉන්න. මට ඕනේ ලසඤ්ඤ කන්න. මහලොකු ඡන්දයක් වගේ නේද කතා කරන්නේ. එනවා මාත් එක ගහගන්න. අනේ මට ඉන්න දෙන්නකෝ. මං බවුනේද? නෝම බ්‍රූනෝ වගේ ඇත් කරනවා බ්‍රූනෝ මං වගේ ඇත් කරනවා මට තේරෙන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අනේ මන් දන්නේ ඔයගොල්ලන්ට තේරෙනව නේද? ඔයගොල්ලෝ මේක බලන් ඉන්නවනේ. කවුද මෙහෙම දෙයක් කරේ? මට තේරුම් කරලා දෙන්න මේක. අංගවාරි කියන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔයාලට මේ හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන්. ඇත්ත. හැබැයි මට තේරෙන්නේ මං වගේ ලස්සන පුරුෂයෙක් මොකටද මේ ගෙම්බෙක් එක කතා කරන්නේ කියලා. ගෙම්බොත් හොඳට කතා කරනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ මහාචාර්ය වනසක්. එයා ඉන්නේ අන්න අර පේන දූපතේ. මොකද දැන් අපි කරන්නේ? මට හැබැයි නෝමෝ වගේ වෙන්න නම් ඊට වඩා හොඳයි ලංකාවට පිටුව හල්නවා. නොකානෝ බීන්න. ඒකට ඉතින් කරන්න තියෙන අපි හෙට ගිහිල්ලා මේ දේවල් වෙනස් කරන්න යමු. මේ එනවා යන්න නෝමෝ බ්‍රූනෝ මොකෙක් හරි කමන්නේ එනවා. අපි ඕවට නෑනේ. බෑ. මට ඇත්ත එක්ක ඔය කුඩු කැලි සෙල්ලම කරන්න බෑ. අන්න අතනින් තමයි ඒකට යන රහස් දොරටුව ලෝකෙ හතර වටෙන් ආපු ඔයගොල්ලෝ හැමෝටම ඕනේ මේ ලෝකෙ පාලනය කරන්නනේ නේද? මම හරිනේ මහත්තුරුනි. එහෙම නේද? ඒත් ඉතින් මොනව කරන්නත් තියෙන්නේ එක ලෝකයයිනේ. ඉතින් අපි ඔක්කොම කොහොමද ඒක පාලනය කරන්නේ? මම ඇත්තටම මුලේ තියෙන ප්‍රශ්නයක් ඇහුවා. අනතුරකින් පද්ධතිය නේද? වහාම ආරක්ෂාව තර කරන්න ක්‍රියා කරනු. මහලොකු ඡන්දයක් වගේ මාත් එක ගහගන්න. මගේ මූණ ලස්සන නේ. ඉන්දිය කපනකොට මේ පැත්තෙන් අඩු කරන්න ඕනේ. එතකොට තමයි ලස්සන තියෙන්නේ. මේ ඉන්නේ ඔක්කොම හොරණ ගන්න. අයියෝ අපිව බේරගන්නලෝ. අපි ඉවරයි අයියෝ. WMA Creations.
දෙන්නෙකුටයි ගෙම්බෙකුටයි පුළුවන්ද මේ මහාචාර්ය වනසව පරද්දන්න? එහෙම හිතුවනම් ඒක ඔයගොල්ලන්ට වෙච්ච ලොකු වැරද්දක්. මොකද ඒ බලන්න යන්නේ? ඔය තුවක්කුව පරිස්සම් වෙන්න. අපි දැන් මොකද කරන්නේ යන්නේ? දැන් කොහොමද මේ අපි මාරු කරගන්නේ මේ වැඩේ? කියනෝ. දැක්ක නේද? මං දැන් ආපහු නෑමෝ වෙලා වගේ. චරිත මාරු කරන තුවක්කුවේ බලය දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. තමන් වෙන එක තරම් ජොලියක් වෙන නෑ නේද? ඔයාට එහෙම හිතනවද? මතකයි නේද දැන් ටිකකට කලින් මං හිටිය විදිහ? කට්ටිය කොහෙද ගියේ? හවස් වේගෙන එන්නේ යමු. ඔයා දන්නේ අපිට වෙච්ච දේ නෝම මං වගේ ඇඩ් කරන්න ගත්තා මම නෝම වගේ ඇඩ් කරන්න ගත්තා ඊට පස්සේ මේ බ්‍රූනෝ හරිම වැඩි එතන දැන් මං තමයි මේ ලෝකෙ ඉන්න හැමෝම ආදරය කරන ලස්සනම හුර්තල් පූසා. කොහොම ඉන්නවා? අනේ දෙයියනේ හැමෝම ආදරය කරන මේ ලස්සන පූසා බේරගන්නේ. මගේ බේරෙන්න ඉන්නත් එපා. කොහොම ඉන්නවා? නවතිනවා. කිව්වම නවතිනවා. යහෝ බේර ගන්න කියලාද කියන්නේ නේද? ඒ වගේ අනුන්ගේ දේවල් වලට අත දාන්නේ. අනුන්ට කළ දේ Tamanට පළ දේ කියන්නේ ඕකට තමයි. බේරගන්න. කොහොම ඉන්නවා?